වාස්තු විද්‍යාව ඔබේ ජීවිතයට කොච්චර වැදගත් වෙනවද කියන එක පෙනෙයි අද මේ වීඩියෝ එක බැලුවොත්. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක මගහරින්න නැතුව ඉවර වෙනකම්ම බලන්න. එතකොට තේරෙයි වාස්තු විද්‍යාව මොනතරම් මිනිස්සෙගේ ජීවිතයට වැදගත් වෙනවද කියන එක. හොඳයි අපි කතා කරමු ඒ සම්බන්ධව. හරි. ඔන්න මම මෙහෙ පොඩි සටහනක් ඇන්දා. වාස්තු ගැන කතා කරනවා නම් දිශාව ඉතාම වැදගත් වෙනවා. දිශාවෙන් තොර වාස්තු ගැන කතා කරන්න බෑ. එහෙනම් වාස්තු වල මූලිකම අංගය තමයි දිශාව හරියට හඳුනාගන්න එක. දිශාවෙන් අපිට පුළුවන් මේ ගෙදරක යම් ගෙදරක තියෙන ස්වභාවය තේරුම් ගන්න. ඒ නිසා ගෙදරක මුලින්ම අපි ගෙයි හැඩතල කියන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල හැඩතල වෙනස්. নানা ආකාර විදිහට තියෙන්න පුළුවන්. ඒක අපි වාස්තු විද්‍යානුකූලව හරියට තේරුම් ගත යුතු වෙනවා. අපි දැන් සරල විදිහට ගත්තොත් මේ වගේ හතරස් ගයක් ගත්තොත් අපි හිතමු උතුර මෙන්න මේ පැත්තට අරගෙන උතුරු කලාපය. එතකොට මේ විදිහට අපි මේක සටහනක් විදිහට ගමු. සමහර ගෙවල් තියෙන්න පුළුවන් සමහර අයගේ ඒ කියන්නේ ටිකක් මේ වගේ දිග හැඩයට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ එල් හැඩයක් තියෙන්න පුළුවන්. ඔය මොනවා හෝ හැඩතලයකට තියෙන්න පුළුවන්. හැබැයි එතනදී මේක බලන ක්‍රමවේදය මම පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ විදිහට. දැන් දිග හැඩයක් නම් ගැටලුවක් නැහැ. මේවැනි හැඩයක් තිබුණොත් මතක තියාගන්න මෙවැනි හැඩතලයක් තිබුණොත් මෙන්න මෙතෙන්ට ඔන්නෝම අපි රේඛා දෙක යා කරලා මේ විදිහට අපි මේක හතරස් කරගත යුතුම වෙනවා. හරි. එතකොට මේ වාස්තු විද්‍යාවේදී ඊටාම වැදගත් වෙනවා මේ වාස්තු ක්‍රියාත්මක කරන්නේ දිශාවට අනුගතව ශක්ති පහක් මත. දන්නවද? ශක්ති පහක් මත. මොනවද මේ ශක්ති පහ? මේක මේ ලෝකේ ස්වභාවයේ පවතින ශක්ති පහක්. ඒ තමයි ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ. මේ පහ තුළ තමයි මේ සියලුම කාර්යයන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. අපේ මේ ශරීරය හැදිලා තියෙන පංචස්කන්ධය හැදිලා තියෙන්නේ මෙන්න මේ ශක්ති හතර මුල් කරගෙන. ඒ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි. මෙන්න මේ හතර මූලික කරගෙන තමයි අපේ මේ ශරීරයක් හැදිලා තියෙන්නේ. ශරීරය විතර නෙමෙයි. මේ පෘථුවියේ තලය. මෙහෙම නැත්නම් මේ පෘථුවිය අපි ජීවත් වෙන මේ පරිසරය හැදිලා තියෙන්නේ මෙන්න මේ කියන හතර මූලික කරගෙන. ඒ නිසා මේ හතරෙන් එකක් හෝ යම් විදිහකට දුර්වල වුණොත් ඒ ස්ථානය අනිවාර්යෙන් දුර්වල වෙනවා. දැන් අපේ ශරීරය ගමුකෝ. වැඩි ඕනේ අපි ශරීරය ගමු. මේ ශරීරයේ මේ කියන හතර නැද්ද? හරි. ආපෝ කියන්නේ මොනවද? එතකොට ජලය. ජල ශක්තිය. අපි වතුර බිව්වේ නැත්තම් එහෙම නැත්තම් අපි අධික විදිහට වතුර බිව්වොත් මොකද වෙන්නේ? ওই දෙකෙන්ම වෙන්නේ ලෙඩ. වතුර බිව්වේ නැත්තම් හැම මේ ඇඟ විජලනය වෙනවා. ඒ තුලින් ශරීරය දුර්වල වෙනවා. එන එක ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසා ජලය සම මට්ටමේ තියෙන්න ඕනේ. ශරීරයේ ජලය සම ආකාරයට තියෙන්න ඕනේ. තේරුණාද? ඊළඟට තේජෝ, ගින්දර, රස්නේ. මේ ගින්දර රස්නේ මේ ශරීරය අල්ලපුවම රස්නේ වැඩි නම් මොකද? ඒක ගැටලුවක්. ඒ කියන්නේ උණ හැම හැදෙන්නේ. උණ මේ වගේ මොනවා හරි ආසාදන තත්ත්වයක් කියලා ඇඟ රස්නේ වෙනවා. අන්න ගැටලුවක්. එහෙනම් වැඩිපුර රස්නේ හොඳත් නෑ. එහෙනම් වැඩිපුර ශරීරයේ සිසිල් වුණොත් මොකද වෙන්නේ? එහෙනම් ඒකත් හොඳ නෑ. අධික සිසිල් වුණොත් මැරිලාම ගිහිල්ලා. එහෙනම් මතක තියාගන්න රස්නයත් ශරීරයට සමබරව තියෙන්න ඕනේ. ආපෝ තේජෝ. ඊළඟට මොනවද? වායු. මේ වායු කියලා කියන්නේ මොනවද? වාතය. අපි මේ හුස්ම ගන්න වාතය. මේක පිරිසිදු වාතයක් වෙන්න ඕනේ. අපි හුස්ම ගන්නේ විෂ සහිත වාතය නම් මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. වාතය දුර්වල නම් ලෙඩ වෙනවා. මේ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාත්මක කරගන්න වාතය අවශ්‍ය කරනවා. ඒ නිසා පෙනහල්ලට මේ ස්නායු මේ ශරීරයේ සියලුම පද්ධතීන් සාර්ථක මොලේ වැඩ කරන්න අපිට අවශ්‍ය කරනවා හොඳ නිදහස් වායු ටිකක්. කියන වාතය අවශ්‍ය කරනවා. ඒ නිසා ඒ ශක්තියත් අපිට අවශ්‍ය කරනවා. උෂ්ම ගන්න අධික ලෙස උෂ්ම ගන්නවා නම් කවුරු හරි මොකද වෙන්නේ? එහෙනම් ඒකත් ලෙඩක්. අධික ලෙස උෂ්ම ගන්නවා කියන්නේ පපුවේ අමාරුවක් මොනවා හරි ගැටලුවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ගැටලු සහිත සත්‍යයක්. හිමින් උෂ්ම ගන්නවා නම් ඒකත් ගැටලුවක්. එහෙනම් ඒකත් මධ්‍යස්ථව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊළඟට මොනවද? පඨවි. ආපෝ තේජෝ වායෝ පඨවි. පඨවි කියලා කියන්නේ මේ ශරීරයේ හයිහත්තිය. මේක හයිහත්තිය නැත්නම් මොකද වෙන්නේ? වැඩක් කරගන්න පුළුවන්ද? බෑ. ඒකත් ලෙඩක්. මේ ධනිස් ගෙවෙනවා. එහෙම නැත්නම් මේ හන්දි කැක්කුම එනවා. වැඩක් කරන්න බෑ. බරක් උස්සන්න බෑ. ගමනක් යන්න බෑ. එහෙනම් මේ කියන පඨවි ශක්තිය
මේ හයිය හතිය අතපය තුල ඇඟේ තුල තියෙන්න ඕනේ. එහෙනම් ආපෝ තේජෝ වායෝ පඨවි කියන ශක්තිය ඔබේ ශරීරයේ එකක් හෝ දුර්වලයි නම් ඔබට ඒ හරහා ඇති කරන රෝග පීඩා ඇති වෙලා තියෙනවා. බලන්න ඔබට එහෙම නැද්ද කියලා. එහෙනම් මේ ගහ කොළ හැදිලා තියෙනෙත් එහෙමයි. ආපෝ තේජෝ වායෝ පඨවි මේවා හරියට නැත්තම් ගහක් හටගන්නේ නැහැ. ආකාශ කියන ශක්තිය ගහක් හටගන්න නම් ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන හිස් බව ඉඩ කඩ තියෙන්නත් ඕනේ. එහෙනම් මේ පහ. එහෙනම් මතක තියාගන්න වෙනත් ග්‍රහ ලෝක තියෙනවා. විශ්වයේ තව ග්‍රහ ලෝක තියෙනවා. දැන් මේ ගලාගෙන එන විශේෂයෙන්ම මතක තියාගන්න මේ ජ්‍යොතිෂය කරන බොහෝ අයට දැන් අපිට මේ ගොඩාක් දැනුම ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔබට මේ මම සමහරට මේ කියන දේවල් වේගවත් වැඩි වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ මේ එන දැනුම තප්පරකින්වත් වෙනස් නොකර ඔබට දෙන්න ඕනේ හින්දා. ඉතින් මොකද අපි ලංකාව පුරාම ගෙවල් බලන්න යනවා. ඉතින් ලංකාව පුරාම වටේම ගෙවල් බලන්න යනකොට නොයෙකුත් විදිහ අපිට හේතු කාරණා නොයෙකුත් දෝෂ සිද්ධාන්ත හරියට හම්බ වෙනවා. ඉතින් මේවෙන් අපි එක ගෙදරක් එක ගමකට වෙනස් කරොත් ඒ මිනිස්සුන්ට හරියන බව දැනගෙන ගොඩක් වෙලාවට ඒ ගමේ වටේ ඉන්න ගෙවල් වලත් ගෙවල් බලන්න ආරාධනාවල් ලැබෙනවා ලංකාවේ. මොකද මම සීමිත ප්‍රමාණයකට තමයි යන්නේ මාසෙකට. ඉතින් එහෙම වෙන්නේ අර ශාස්ත්‍රයේ මේ ශාස්ත්‍රය හරියට සමාජගත කළ හරියට කෙනෙකුට දෙයක් දෙන හින්දා. ඉතින් ඔබට මම මේ කියන දේ හොඳට පැහැදිලි කරගත්තොත් මගෙන් ගෙවල් කියන්නේ අපි හැම ගෙයක්ම අපිට බලන්න බෑනේ. තියෙන කාල වේලාවන. නමුත් ඔබට කිසිම දෙයක් හංගන්නේ නැහැ. කිසිම දෙයක් හංගන්නේ නැතුව හැමදේම කියලා දෙනවා. ඒ නිසා තමයි මම ඔබට කියන්නේ මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔබට තේරෙයි මේ වාස්තු මොන තරම් ජීවිතයට වැදගත්ද කියලා. ඒක මම පෙන්වන්න කලින් තමයි මේ විග්‍රහය කරන්නේ. ඒ නිසා අඟහරු ග්‍රහය. අපි හිතන්න අඟහරු ග්‍රහයගේ මේ පහ නැහැ. මේ හතර මේ කියන්නේ ප්‍රධාන හතර පිහිටන්නේ නැහැ. මොකද ආපෝ තේජෝ වායු පඨවි. ආපෝ ජලය නැහැ. ජලය නැති නිසා නේද ජීවියක් හටගන්නේ නැත්තේ. ජීවියක් හටගන්න නම් ගහක් කොළක් හටගන්න නම් මේ පහ හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආපෝ තේජෝ වායු පඨවි කියන ඒවා තියෙන්න ඕනේ. නිවැරදි වාතය, නිවැරදි මේ පරිසරය, ඒ වගේම තමයි නිවැරදි රස්නය, නිවැරදි විදිහට ජලය කියන කාරණා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මේවා තිබුණොත් ඒ දැන් පෘථිවිය කියන තලය මේ සියල්ලම පැහැදිලිවම තියෙන එකක්. ඒ නිසා තමයි ජීවියක් හටගන්නේ. ඒ නිසා ඔබේ ගෙදර වාස්තු කියලා කියන්නේ මෙන්න මේ දිශාවත් එක්ක මේක තමයි හඳුනාගන්නේ. එතකොට ඔබේ ගෙදරත් මෙන්න මේ කියන ආපෝ තේජෝ වායු පඨවි කියන කාරණා හතරයි ආකාශ කියන කාරණාවයි මේ පංච මහ භූත ශක්ති පහ ඔබ හරියට හසුරවා ගත්තොත් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබට ඊටාම සාර්ථක වෙනවා. ඒක ස්ථීර වශයෙන් කියන්න පුළුවන්. අපි ගෙවල් බලලා අත්දැකීම් තියෙනවා. වගේම මේ ශාස්ත්‍රය ඉගෙනගෙන අත්දැකීම් තියෙනවා. පොත්පත් කියවලා අත්දැකීම් තියෙනවා. ඉතින් මේ සියල්ලම කැටි කරගෙන තමයි ඔබට මේ දේවල් කියලා දෙන්නේ. ඒ නිසා වාස්තුත් එක්ක තරක කරන්න කාටවත් බෑ. ජ්‍යොතිෂයත් එක්ක තරක කරන්න කාටවත් බෑ. කරනවා නම් ඒ ගැන ඉගෙනගෙනම එන්න ඕනේ. එහෙම නැතුව නිකරුණේ ආවට අනේ බොරු වාස්තු බොරුව වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඕවා නෙමෙයි උත්සාහය දින. එහෙම කතන්දර එක එක විදිහට එනවා. නමුත් ඒ කිසි කෙනෙක් මේ ශාස්ත්‍රය හරියට ඉගෙනගෙනවත් දැනගෙනවත් හරි කෙනෙක්ගෙන් උත්තර අරගෙනවත් නෙමෙයි තියෙන්නේ. එහෙනම් අපි බලමු. මෙන්න අපි දැන් ගත්තා මෙන්න මේ වගේ හතරස් ගෙදරක්. මෙන්න මේ හතරස් ගෙදර මන්න මෙන්න මෙහෙම රේඛා හතරක් ගහනවා. ඉන්න පොඩ්ඩක්. ඔන්නෝම අපි රේඛා හතරක් මම හරියට බෙදලා ඔන්න ගත්තා. මේ මොකද්ද මං ගත්තේ? ඔය කියන ශක්ති හතර ගත්තේ. ආපෝ තේජෝ වායෝ කියන මේ පඨවි කියන ශක්ති හතර ගත්තේ. දැන් මේ උතුර එහෙනම් මෙතන එනවා ජලය. මෙතන එනවා ගින්දර. මෙතන එනවා පඨවි. ඊට පස්සේ මෙතන එනවා වාතය. එහෙනම් ඔන්න හතර ක්‍රියාත්මක වුණා. ජලය, ගින්දර, පඨවි, වාතය. මේක එන්නේ උතුර. දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ උතුරු දිශාව. උතුර ඒකයි මගේ වාස්තු වලින් ඒකේ වාස්තු බලනවා නම් අනිවාර්යෙන් දිශාව අනිවාර්ය වැදගත් වෙන්නේ ඔන්න ඔතනදී. මොකද මේ පංච භූත මහා ශක්තිය මේ ශක්තිය ඒ gedara හරියට රොටේට් වෙන්නේ නැත්නම් හරියට ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ gedara කිරණ ධාරාව ශක්ති ධාරාව වෙනස් වෙනවා දුර්වල වෙනවා. ඒ දෝෂ සහිත තත්ත්ව අපි හිතමු මේ ජලයේ තියෙන තැන යම් දුර්වල තත්ත්වයක් නම් වෙන්නේ අන්න ඊට සාපේක්ෂව ගැටලු ඇති වෙනවා. දැන් මෙතන කියන්නේ ජලය කියලා කියන්නේ මෙතන ලොකු ජල ටැංකියක් තියෙන කියන අදහස නෙමෙයි මේ වාස්තු වලදී ගන්නෙ. හොඳට මතක තියාගන්න
මේ හරහා ක්‍රියාත්මක දැන් මේ ගිනිකොන කිව්වහම ගින්දරම කියලා ගිනිගොඩ ගහන එක නෙමෙයි. මතක තියාගන්න මෙන්න මේ ස්ථාන තුලින් ක්‍රියාත්මක කරන ශක්ති කිරණ ධාරා ගැනයි මේ කතා කරන්නේ. ඒක මම දැන් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මේක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. මේ දිශා හතර උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් දකුණු දිශාවත් නැගෙනහිර දිශාව දකුණු දිශාව බටහිර දිශාව ඔන්න දිශා හතර මම ලකුණු කරා. මේ දිශා හතරින් උතුරු දිශාවෙන් කොටසකුත් නැගෙනහිර දිශාවෙන් කොටසකුත් උතුරු දිශාවෙන් කොටසකුත් නැගෙනහිර දිශාවෙන් කොටසකුත් එකතු කරගෙන දිශාවක් හැදෙනවා. මේකට අපි කියනවා ඊශාන දිශාව කියලා. ඊශාන දිශාව කියලා. ඒ වගේම තමයි නැගෙනහිරෙන් කොටසකුත් දකුණු දිශාවෙන් කොටසකුත් එකතු කරගෙන දිශාවක් හැදෙනවා. මේකට අපි කියනවා ගිනිකොන දිශාව කියලා. ගිනිකොන දිශාව කියලා කියනවා. ඒ වගේම තමයි දකුණු දිශාවෙන් කොටසකුත් බටහිර දිශාවෙන් කොටසකුත් අරගෙන හැදෙනවා. මේකට අපි කියනවා නිරිත දිශාව කියලා. ඊළඟට බටහිරෙන් කොටසකුත් උතුරෙන් කොටසකුත් අරගෙන අපි මෙතන දිශාවක් හැදෙනවා. මේකට කියනවා වයඹ මේ දිශාව කියලා. එහෙනම් මේ අතුරු ප්‍රධාන දිශා හතරයි අතුරු දිශා හතරයි. මෙන්න මේ අතුරු දිශා හතර කියලා කියන්නේ තව දිශා දෙකක බලයක් එකතු වෙච්ච ශක්තියක් ක්‍රියාත්මක වෙන තැන විශේෂ වෙනවා. ඒ නිසා මෙන්න මෙතනින් එනවා ඊශානෙන් ආපෝ ශක්තිය. ඒ කියන්නේ ගලාගෙන යන ස්වභාවය. ගලාගෙන යෑමේ ශක්තිය. ඒ නිසා හැම වෙලෙම උතුරෙන් මොනවද ගලාගෙන එන්නේ? උතුරෙන් ධනය. නැගෙනහිරෙන් සෞභාග්‍ය. එතකොට මේ දෙක එකතු වීමෙන් මෙතන හැදෙන්නේ මොකද්ද? දැනුම, නුවණ, ප්‍රඥාව, නිරෝගීකම, දියුණුව මෙන්න මේ ශක්ති සියල්ලම මෙතනින් ගලාගෙන එනවා. මේක තමයි ස්වභාවය. ඒ කියන්නේ ඒ කිරණ ධාරාව ගලාගෙන එන පැතිකඩක්. එතකොට මේක රඳවන කොටසක් තියෙනවා. මේක රඳවන්නේ පඨවි කියන කොටසෙන්. පඨවි කියන කොටසෙන්. ඒ කියන්නේ නිරිත කොටසේ. ඒ නිසා ඊශානෙන් ගලාගෙන එන සුභ ශක්තිය රඳවා ගැනීමේ ශක්තිය පිහිටන්නේ නිරිත කොනේ. ඒ නිසා තමයි වාස්තුවේදී පුළුවන් තරම් කියන්නේ නිරිතට දකුණට ඒ කියන්නේ බටහිරට දොරටු දානකොට ලොකු ජනෙල් දාන්න එපා, පොඩි ජනෙල් දාන්න. නැගෙනහිරට උතුරට ලොකු ජනෙල් දාන්න කියන්නේ. මොකද වැඩිපුර අපිට සුභ ශක්තිය එහෙන් ගන්න ඕනේ, මෙහි ඉතුරු කර ගන්න ඕනේ. අපි හිතමු මේ ගලාගෙන යනවා ජලපාර. මේ ජලපාර ගලාගෙන යනකොට අපිට පුළුවන් මේ පඨවි ධාතු දාලා මේ ජලය හරස් කරගන්න, රඳවා ගන්න. එහෙමනේ කරන්නේ. එහෙනම් මොනවද කරන්න පුළුවන්? කොටන් ටිකක් දාන්න පුළුවන්, ගල් ටිකක් අල්ලන්න පුළුවන්, බැම්මක් ගහන්න පුළුවන්. අන්න බැම්ම කියන්නේ කොටන් ටික කියන්නේ පඨවි ධාතුව. මේ පඨවි ධාතුවෙන් ආපෝ ජලය ගලාගෙන ඒම නතර කරනවා. එහෙනම් ගෙතරත් මෙන්න මේ தත්ත්වය තමයි නිර්මාණය කරගත යුතු වෙන්නේ. එහෙනම් නිරිත කියන ශක්තිය එතන ක්‍රියාත්මක වෙන්නේ ඒකයි. නිරිත දුර්වල වුණොත් මේ ඊශානයෙන් එන ශක්තිය එළියට යනවා. ඒ නිසා තමයි තාප්පයක් ඉදි කරත් නැගෙනහිර සහ උතුර තාප්පේ උසින් අඩු කරලා ඊශාන මේ බටහිර සහ දකුණ තාප්පේ උඩින් උස්සලා වැඩිපුර අඩියක් හෝ දෙකක් උස්සලා හදන්න කියන්නේ ඔය රහස් හින්දාමයි. එතකොට මතක තියාගන්න මෙන්න මේ ශක්තිය ජල ශක්තියට පඨවි ශක්තිය ඊටාම යහපත් වෙනවා. ගිනි ශක්තියට වායු ශක්තිය යහපත් වෙනවා. ගින්දරට වාතය. ගින්දර වැඩි දියුණු වෙන්නත් ඕනේ මොනවද? වාතයමයි. ගින්දර පාලනය කරන්න ඕනේ වෙන්නේ මොනවද? වාතයමයි. ගින්දර නිමන්න ඕනේ වෙන්නේ වාතයමයි. එහෙනම් වාතයට පුළුවන් ගින්දර සම මට්ටමට ගෙනියන්න. හැබැයි ජලයට පුළුවන් ද ගින්දර පාලනය කරන්න? ජලයට බෑ. ඒ කියන්නේ ජල ශක්තියට බෑ ගින්දර පාලනය කරන්න. ජලය දැම්මොත් ගින්දර නිමිලම යනවා, විනාශ වෙලාම යනවා. ඒ නිසා නැවත අවුලවන්නත් බෑ. ඒ නිසා ජල ශක්තියට බෑ. ඒක නිසා ජලය සහ ගින්දර කියන්නේ සතුරු ශක්ති දෙකක්, සතුරු භූත දෙකක්. ඒ නිසා මතක තියාගන්න. ඒ නිසා තමයි වාස්තුවේදී ජලය තියෙන තැන මේ ඊශාන පැත්තේ ඔය ලිපෙහෙම හොඳ නැහැ කියන කතාව එන්නේ. හැබැයි ඒක සරලයි. මම මේ ගැඹුරු වාස්තු ගැන තමයි මේ කතා කරන්නේ. මතක තබා ගන්න ඕනේ. ඉතින් එතකොට මෙන්න මේ ගිනි කොනෙන් වයඹෙන් ඇති කරන ශක්තිය එක රේඛා. මේවට කියනවා බල රේඛා කියලා. ධන රේඛා, බල රේඛා නොයිකුත් විදිහේ මේ රේඛා විදිහට මේවා නම් මර්මස්ථාන රේඛා ඔහොම හඳුන්වනවා. එතකොට මේ ඊශානෙන් නිරිතට එන රේඛාවකුත් තියෙනවා.
මෙන්න මේ විදිහට. එතකොට මේ රේඛා දෙක කැපෙන ස්ථානයක් තියෙන ඡේදනයේ වෙන තැනක්. මෙතනට කියනවා ගිනි කතරය, මලු සුරඹ, ඔහොම නම් වලින් හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ශක්ති දෙකක් ඡේදනයේ වෙන තැනක්. මෙතන තමයි අර මං කිව්වා පංච මහා පුරුෂ ශක්ති පහක් තියෙනවානේ. ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියලා. මෙන්න ආකාශ කොටස. ඔන්න ඔහමයි ආකාශ කොටස හැදෙන්නේ. ඒ නිසා ඔබේ ගෙදර සාමාන්‍යයෙන් මෙන්න මේ මැද කොටස පීඩාවට පත්වීමත් සුබ නැහැ. එතන හරි නිදහස්ව හරි නිස්කලංකව තියන්න ඕන කොටසක්. මොකද එතන තියෙන්නේ ආකාශ ස්වභාවය. ඒ නිසා අර මූල ධාතු හතරක ක්‍රියාත්මක වීමේ ශක්තිය මැද ක්‍රියාත්මක කරගන්න හොඳට ඉඩකඩ අවකාශ තියෙන්න ඕනේ. මෙතන බර දාන්න එපා, කණු හිටවන්න එපා කියලා කියන්නේ ඔන්න ඔය රහස නිසා. එතකොට මතක තියාගන්න මේ කියන ශක්ති හතර gedarakata ඊටාම මොනතරම් විදිහට බලපානවද කියන එක තමයි පැහැදිලි කරේ. ඒ වගේම ප්‍රධාන හතර වගේම මේ මැදට එන ශක්තියත් එක්ක පංච මහා පුරුෂ ශක්තිය ආපෝ තේජෝ වායු පඨවි කියන ශක්ති පහම ක්‍රියාත්මක වෙන්න ඕනේ ඔබේ ගෙදරට හරියට. හරි. මම ඉතින් ඔබට ඊටාම වැදගත් වීඩියෝ එකක් ගෙනාවේ අද. ඉතින් මම ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ නාලිකාව මම මේ පවත්වාගෙන යන නාලිකාව මට සමාජය තුළ ඉස්සරහට ගන්න ඕනේ. ඉතින් ඔබේ සහයෝගය ලබා දෙන්න. පොඩි වැස්සකුත් එනවා. එන ශබ්ද පොඩ්ඩක් ගැන හිතන්න එපා. ඉතින් ඔබේ සහයෝගය ලබා දෙන්න. ඒ නිසා පුළුවන් නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ෆලෝ කරන්න, ලයික් එකක් දාන්න. ඔබටත් වාස්තු ගැටලු තියෙනවා නම් යටින් සඳහන් කරන්න. මම ඒවට මේ වගේ වීඩියෝ වලදී ඔන්න පුළුවන් නම් අපි ඉස්සරහට වැඩසටහන පටන් ගමු. ඔබේ ගැටලු වලට, ඔබේ නිවසේ තියෙන ගැටලු වලට මම උදව් කරනවා. මේ වගේ වීඩියෝ එකකින් ඔබේ නම ගම ඔබ කැමති නම් කියලා මේ වගේ විස්තර දාලා වීඩියෝ එකක් කරන්නම්. ඒ නිසා ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් වාස්තු සම්බන්ධව අපේ යටින් අදහස් දක්වන්න. වීඩියෝ එක වගේ ඒ වගේම තමයි මේ තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා දෙන්න, ලයික් එකක් දාන්න, අපේ ෆලෝ කරන්න කියලා ආරාධනා කරමින් එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවත් ඊටම වැදගත් වාස්තු වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. මම ජ්‍යොතිෂ වේදී වාස්තු විද්‍යා උපදේශක උදේ වික්‍රමසිංහ. දොම්පේ සුබ දවසක්.